බොහෝම ආසාවෙන් බලබලාවේ කවුඩුල්ල වැවේ වෑකන්දේ විරාජමානව ඉන්න බිසෝ බණ්ඩාර දේවතාවියගේ පිළිරුව දිහා. මේ පිළිරුවත් එක්ක බැඳුණු වැවහා අපූර්ව ජනශ්‍රුතියක් තියෙනවා. පුරාණෝක්ති කතාවක්. මේ බිසෝ බණ්ඩාර කියලා කියන්නේ අපේ මහසෙන් රජුරුවන්ගේ අක්කණ්ඩි. හැබැයි මහසෙන් රජුරුව මින්නේරිය වැව තනන කාලේ ඊටත් පෙර ආතුව තමයි බිසෝ බණ්ඩාර කුමාරිය මේ ප්‍රදේශයේ පාලකවරයාගේ බිරින්දෑ විදියට තමයි ඒ කාලේ මෙහි හිටියයි කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ වැවක් තනලා තියෙනවා. ඒ වැව තමයි අපි මේ කවුඩුල්ල කියලා අද කියන්නේ. මේක මහා විශාල වැවක්. මිනිස්සු පුදුම තරමට මේ මහා වාපියට පෙම් බැඳා ආදරය කරා. දැන් නම් මේ වැව පිරෙන්න මොරගහ කන්දෙන් පවා දියවර එනවනේ. ඒ කාලේ එහෙම දියවරයක් තිබුණේ නැහැ. සුභාදහමෙන් ලැබුණු දියවරෙන් තමයි මේ වැව පෝෂණය වුණේ. මේ බිසෝ බණ්ඩාර කුමරිය වැව තැනුවට පස්සේ මේ හා බැඳුණු අර ගැමියන්ගේ සෙනෙහස ආදරයත් එක්කම රජ්ජුරුව වෙච්ච මහසෙන් රජ්ජුරුවන්ගේ මින්නේරි වැවට තියෙන අර ඇල්ම බැල්ම යම් ප්‍රමාණයකට අඩු වෙලා මෙතන කිසියම් විරසකයක් වෙලා තියෙනවා. කොහොම හරි මේ කුමරිය කිව්වායි කියනවා මගේ අයියා නෑඹිලියක් හදනකොට මං කොරහක් ඇදුවා කියලා. ඒ කියන්නේ කවුඩුල්ල වැව විශාලයි, දියවරෙන් පෝෂිතයි, රජ්ජුරුව හදපු වැව කුඩයි, මින්නේරි වැව කුඩයි, දියවරින් හීනයි කියලා. ওই ගැටුමත් එක්ක තමයි කිසියම් උපයෝගී ක්‍රමයකින් ඔන්න මේ වැවේ වෑකන්ද බින්දනවා. ඒ වැවේ වෑකන්ද බින්දට පස්සේ කඩවලට ඇවිල්ලා මේ කුමරිය පැනලා ජීවිතේ පූජා කරනවා. ඊට පස්සේ බිසෝ බණ්ඩාර දේවතාවිය විදියට මේ ප්‍රදේශයේ ඇත්තෝ අදහිලි පුද පූජා වත් පිළිවෙත් කරන්න පටන් ගන්නවා. මේ වත් පිළිවෙත් අතර මේ වැවෙන් වතුර ගන්නවාද ඊට පෙර ආතුව පඳුරු බැඳලා මේ දේවතාවිය සිහිපත් කළා තමයි ගොවිතැන්පත් කරන්නේ. අදටත් බිසෝ බණ්ඩාර ඇදහිල්ල මේ ප්‍රදේශයත් එක්ක බැඳිලා තියෙනවා.